Tupasin sin sanasenna pamansilen lova eliya karanna budu samiduge teka balapatirenna pinwata batiyen සාදු කියන්න විසං සඳ කිරණ දසතින් පැතිරෙන්නේ ධම්මගේ සිත් සුවඳින් සැනසෙන්නේ පිම්බර සිතුවිලිමය නිති සුවය දෙන්නේ සාදු සාදු අපි බුදු හිමි නම දින්නේ චිත්තේශ්වර වූ එරදීශ්වර වූ සමාධි සමපදීශ්වර වූ ශාන්තිනායක ලෝතුරාමෑණී බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමින් සෑම දිනකම සන්ධ්‍යා භාගයේදී සිද්ධ කරන්නට යෙදෙන ඒ පිළිත් ඖෂධ විලම්පස සම්බුද්ධ බුද්ධ වන්දනාව ආරම්භ කරන්න මත්තේ පින්නතුනි මේ දින වල මම දේශනා කරමින් යන මේ ගෞතම බුද්ධ ශාසනයේ මගේ බුදු පියාණන් වහන්සේගේ බුදු මුවින් ලය මඩලෙන් උපන්න මේ බුදු සසුන පින්නතුනි ඒකාලෝකමත් කළ පින්නතුනි මේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් වූ පින්නතුනි සේවාවක් ඉෂ්ට සිද්ධ කළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ දේශනාව අද දිනයේදී පින්නතුනි මගේ මෙත ගැටෙන්නේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටපු 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් අතරින් කුටිකන්න සෝන මහා ශ්‍රාවක රහතන් වහන්සේ පිළිබඳව පින්වත්නි කුටිකන්න සෝන මහ රහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සුවිශේෂී වූ පින්වත්නි චරිතයක් බවට පත් වෙනවා බුදුවරුන්ගේ අවවාද අනුශාසනා මගේ යමින් අදිෂ්ඨාන ශීලව පින්වත්නි පාරමී පුරමින් කල කුසලමය නිසාම පින්වතුනි බුද්ධ ශාසනය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත් වීමේ හැකියාව ලැබීම පින්වතුනි මේ බුද්ධ ශ්‍රාවක චරිත වලින් අපිට මනාකොට පින්වතුනි පැහැදිලි බවට පත් වෙනවා. පින්වතුනි කල්ප ලක්ෂයකට පෙර පටිපොත්තර බුදුන් වහන්සේ කල එක් කුලයක පින්වතුනි ඉපදුන මේ කුල පුත්‍රයා මෝ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා නිතර පින්වතුනි විහාරයට ගිය කෙනෙක්. එසේ ගිය දිනක පින්වතුනි ඒ පදපොත්තර බුදුරජාණන් වහන්සේ දිනයකදී පින්වතුනි ධම්සභා මණ්ඩපයේදී මිහිරි වදන් නැති භික්ෂූන් අතරින් භික්ෂුවක් අගතනුතරේ පීඩනෝ දැක්ක පින්වතුනි මේ කුල පුත්‍රයා පින්වතුනි මෙසේ තනතුරක් දෙනව දුටු මේ කුල පුත්‍රයා තමන්ට සිතක් පහළ වුණා අනේ මට මෙවැනි අඟ තනතුරක් ලැබේ නම් කියලා. එහෙම හිතලා පින්වතුනි මහා දම් පවත්වලා සත්‍දිනම් පුරාවට පින්වතුනි දම්පැට පූජාවන් මන්නසු පූජාවන් සිද්ධ කළා. අන්තිම දවසේදී පින්වතුනි පදපොත්තර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පාද නමස්කාර කොට වැඳලා කියා හිටිනවා සාමීනි භාග්‍යවත් වූ පදපොත්තර බුදුරජාණන් වහන්සේ සත්‍යන පුරාවට මාමේ සිදු කළ මහා පුණ්‍ය මෙපි දම්පි කමේ ආනිසංසයෙන් සාමීනි මට වහන්සේගේ බුද්ධ ශාසනයේ තරා භික්ෂුන් වහන්සේ නමකට මිහිරි වදන් නැති භික්ෂුන් අතරින් භික්ෂුවක් බවට අගතනුතරක් දෙනුමා දුතුමා.
එතෙන් පටන් ස්වාමීනි මගේ සිතේ යම් සිත කියාවක් ඇති වුණා. ස්වාමීනි මට එවැනි තනතුරක් ලැබෙයිද කියලා පිළිතුරේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත නුවණින් දැක බලා කියනවා කුල පුත්‍රය මේ කල්පලක්ෂයකට පසු ලෝකයේ පහළ වෙන ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී ඔබට මේ තනතුර ලැබෙනවා කියලා. මෙසේ පින්කම් කළ පින්තුන් නිරත වෙමින් දෙව් මිනිස් භවයන්හි සැරිසරමින් අප ගෞතම බුදු දවස පින්තුනි කුරගර නුවර පින්තුනි කාලීනම් යක්ෂයන් දෙදෙනා පින්තුනි කුරගර නුවර කාලීනම් උවැසේකට පුතුකොලේසී පින්තුන් උපත්ය ලැබුවා. කුරගර නගරේ පින්තුනි මේ ඒ උවැසේට පුතුක වෙලා උපත්ය ලැබලා සාතාගිර හේමවත යන පින්තුනි යක්ෂයන් දෙදෙනා අප බුදුරජාණන්ගේ ප්‍රථම ධර්ම දේශනාව ගැන කතිකා කර ඇති පින්තුනි කාලී උවැසියගේ ගෙදර ඉහළ ආසයේ සිට පින්තුනි මෙම සාකච්ඡාව ශ්‍රවණය කර කාලී උවැසියද පින්තුනි සෝවාන් ඵලයට පැමිණි බව පින්තුනි සඳහන් වෙනවා. ගෞතම බුදු සසුනේ පළමු සෝවාන් ඵලලාභී කාන්තාව වන්නේ පින්තුනි මෙම කාලී උවැසිය. එය එතන පින්තුනි රාත්‍රියේම පින්වත් කුමරකු බිහි කර ඇත. සෝවන නමින් පින්තුනි ප්‍රසිද්ධ වෙනවා. කෝටියක් වටිනා ආභරණයක් පැළඳ නිසා පින්තුනි කුටිකන්න සෝවන නමින් ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ කාලයේ පින්තුනි මහා කච්චායන මහරහතන් වහන්සේ කුරගර නුවර අසල පින්තුනි වෙසෙද්දී සෝන කුමරු පින්තුනි හාලක අසුරක් පවත්වාගෙන තිබුණා. මේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ තුන්වරක් පින්තුනි පැවිදීමට අවසර ලැබුවා. අවසන් වරට පින්තුනි මහරහතන් වහන්සේ සෝන පැවිදි කළා. පින්තුනි ආන්ති දේශයේ පින්තුනි භික්ෂුන් දුර්ලභ නිසා පින්තුනි ඉතා අසීරුවෙන් භික්ෂුන් දසනමක් රැස් කරවා පින්තුනි කුටිකන්න සෝන තෙරුන් උපසම්පදා කර්මය සිදු කළා. පින්තුනි මෙසේ කළා පින්තුනි කුටිකන්න සෝන භික්ෂුන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ පින්තුනි සුත්ත නිපාතය ඉගෙන ගත්තා. පින්තුනි උපසම්පන් බව ලබා මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් කමඨහන්ගෙන විදර්ශනා භාවනා වඩා පින්තුනි රහත් ඵලය ලබා ගත්තා. බුදුන් වහන්සේ දැකීමට සිත් ඇතිව පින්තුනි මේ කුටිකන්න සෝන දෙවුන් වහන්සේ සරත් නුවර පින්තුනි දෙවුණක් බේරට වැඩමකොට බුදුන් වහන්සේට වැට එකත් පසුව පින්තුනි වැඩවුණා. එකම සෙනසුක හිට බුදුන් වහන්සේ පින්තුනි කුටිකන්න සෝන දෙවුන්ගේ සුත්ත නිපාතය පින්තුනි අටක වර්ග ගාථා කටපාඩමේ පින්තුනි මధుර ලෙස දේශනා කරනු අසා මහත්සේ ප්‍රශංසා කළා මගේ බුදුහාමුදුරුවෝ. බලන්න බුදු කෙනෙක්ගේ තියෙන පින්තුනි මහා කරුණාව තමන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් පින්තුනි තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ලස්සනට පින්තුනි ගාථාවන් සිහිපත් කරනකොට බුදුහාමුදුරුවෝ සාදුකාර දුන්නා. අද නම් පින්තුනි මේ ශාසනය අපිට දකින්න අමාරු වෙන දේවල්. පින්තුනි සත්‍ය යට ගිහිල්ලා අසත්‍ය උදේන කාලයක් මේ කාලය. එනිසා පින්තුනි සත්‍යයට වඩා අසත්‍යයට පින්තුනි තටු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ පින්තුනි යෝගයක් අපිට ඒ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් පිළිබඳව අපි අසෝමා ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනාවන් ශ්‍රවණය කරනකොට මේ මහා සංඝ රත්නයේ මොනතරම් පින්තුනි ගුණධර්ම විනය ධර්ම ඇතිව ඇතිච්ච බුදුරජාණන් වහන්සේගේ පින්තුන් ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලාට අපිට අදට පින්තුනි ගුණ සිහිපත් කළා වන්දනා කරන්න පුළුවන්. කවදාවත් පින්තුනි කුල බේදයක් කිසිම දෙයක් නැහැ බුද්ධ ශාසනය.
ඒ වගේම තමයි පින්නතුනේ අරයා උසස් න්‍යා පහත් කියලා එහෙමකුත් නැහැ. පින්නතුනේ ධනයට බලයට නිලයට බුද්ධ ශාසනයේ පින්නතුනේ කිසිම එකක් තිබුණේ නැහැ. කවුරුත් එකම සමානව පින්නතුනේ මගේ බුදුහාමුදුරුවෝ සල්පේ සංඥාත් එහෙමයි. අද පින්නතුනේ අපිට දකින්න නොලැබෙන දේ එකම දේ ඒකයි. පින්නතුනේ මధుර ලෙස දේශනා කරන වසා පින්නතුනේ මහත්සේ ප්‍රශංසා කර මගේ බුදුහාමුදුරුවෝ දහස් සංඛ්‍යාත පින්නතුනේ දහස් සංඛ්‍යාත වික්ෂු පිරිස ඉදිරියේ ප්‍රියවචන කතා කරන දෙරුන් අතර අගතනතුර මගේ පින්නතුනේ කුටි කන්න සෝන දෙරුන් වහන්සේට මගේ බුදුහාමුදුරුවෝ පින්නතුනේ ප්‍රදානය කළා. පින්නතුනේ මහා කච්චායන මහරහතන් වහන්සේ බුදුන් හමුවේදී දන් වන්නට කියු වරපස පින්නතුනේ බුදුන් වෙත සැලකර වරපස ලබාගත් බව සඳහන් වෙනවා පින්නතුනේ ධර්මයේ. සාමණේර නමක් උපසපත් කිරීමේදී පින්නතුනේ කර්මස්ථාන භික්ෂුන් 5 නමක් පින්නතුනේ නියම කරන ලෙස ඉල්ලා සිට ඒ බුදුන් වහන්සේගේ අනුගමන වදාළා පින්නතුනේ. වර්තමානයේදී පින්නතුනේ අනුගමනය කරන්නේ එම ක්‍රමයේ බව පින්නතුනේ අපිට පැහැදිලිව දකින්න පුළුවන්. පින්නතුනේ මම විසින් තමාට දෙන ලද කම්පිලිය බුදුන් වහන්සේට පුදා පින්නතුනේ කුට කන සෝන දෙරු නැවත පින්නතුනේ මෑණියන් වහන්සේට දහම් දෙසා මාර්ගඵල අවබෝධයට ඉඩ සලසා දුන්නා. පින්නතුනේ ලෝක සත්‍යා වෙත පතර කරුණාවෙන් මිහිරි වදන් වලින් සිත සෝපත් කොට දහම් දෙසා බුද්ධ ශාසනයේ චිරපැවතීම සඳහා පින්නතුනේ විශාල සේවයක් කුටිකන්න සෝන දෙරු වහන්සේගේ සිදු බව පින්නතුනේ අපි කේලාම සිහිපත් කරන්න ඕනේ. ඉතින් අද මේ දේශනාව තුළින් පින්නතුනේ අපි සිහිපත් කරගන්න ඕනේ බලන්න පින්නතුනේ නිහිරි වචන කතා කරනකොට මොනතරම් පින්නතුනේ මේ සමාජය මේ ස්වභාව දහම පරිසරය පින්නතුනේ අපිට ආශිර්වාද කරනවා. එක ගමකට මගේ පින්නතුනේ හිටියක් ඇති අසෝබන වචන කතා කරන ඒ වගේම පින්නතුනේ දුර්ගුණ වචන කතා කරන එක් පුද්ගලෙක් හැටියට හිටියක් ඇති පින්නතුනේ මුළු පළාතම ගඳ ගන්නවා. ඉතින් මේ බුද්ධ ශාසනයේ පින්නතුනේ වැඩිමනක්ම මේ බුද්ධ ශාසනයේ පැවැත්ම රඳා පැවතුන පින්නතුනේ යහපත් වචන ඉදලා. ඒ නිසා අද මගේ පින්නතුනේ මේ දේශනාවෙන් ඔබට ජයක් දෙන පින්නතුනේ ගන්න. ප්‍රිය වචන කතා කරන්න පින්නතුනේ මිනිසුන්ගෙන් අපිට ප්‍රශංසා නොලැබුණට කමන්නේ. ස්වභාව ධර්මයේ පින්නතුනේ ආශිර්වාදය ඒ වගේම වැඩිහිට උතුම් දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා. අප්‍රිය වචන කතා කරන්න පින්නතුනේ අපි පිළිහිමටපත් වෙනවා. ලෝකෙට පේන්න නොපෙනෙනවාට අප්‍රිය වචන ලෝකෙට පින්නතුනේ ප්‍රබල වුණාට මේ ස්වභාව ධර්මයේ පින්නතුනේ ප්‍රිය නැහැ. ඒ නිසා අපි කරන සෑම කටයුත්තක් තුළදී පින්නතුනේ අපි හොඳ නරක දෙක තෝරා බේරගෙන වැඩ කටයුතු කිරීම තුළ තමයි අපිට ජීවිතේ යහපත් සැලසෙන්නේ. අර අසෝචි ගොඩක් දැක්කම පින්නතුනේ මිනිස්සු මගේ අරලා යනවා වගේ පින්නතුනේ ජීවිතයට හරවත් වචනයක් කතා කරන්න නැති මිනිස්සු දැක්කම සත්පුරුෂ මිනිස්සු පින්නතුනේ මගේ අරලා යනවා. ඒකට පින්නතුනේ සමහරක් විට අසෝචි ගොඩ හොයාගෙන ඉන්න තිරසන් සත්‍යයෙන් දින පින්නතුනේ උරුවේදී ඒත්තම් ලං වෙලා පින්නතුනේ අසෝචි පින්නතුනේ හරියට රසපොදුනක් හා සමානව රහ බෙදෙනවා. ඒ වගේ පින්නතුනේ අසත්පුරුෂයෙක් එකතු වෙනවා සත්පුරුෂයෙක් එකතු වෙනවා පින්නතුනේ ඒක බොහෝමයක් අද දුර්ලභයි. ඒ නිසා මේ උතුම් දේශනාවන් වලින් ජීවිතේ යහපත් සලසා ගන්න කවුරුයක් නම් හැටියට සත්පුරුෂ මිනිසුන් හැටියට කල්යාණ මිත්‍ර මිනිසුන් හැටියට ඒ වගේම මේ ජීවන ගමනේ අතරමං නොවි සසරෙන් එතරවන්ට ප්‍රාර්ථනා කරගෙන ඉන්න සදාම සත්පුරුෂයන්ට මේ ධර්ම දේශනාව ඔබේ ජීවිතය යහපත පිණිස දේශනා කළ මගේ ජීවිතය යහපත පිණිස මේ දේශනාවන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. අද මගේ පින්වත්නි අසුමා ශ්‍රාවකින් වහන්සේලාගේ මේ උතුම් ගුණයන් අද දිනේදී නිමාවටපත් කරනවා. මොකද තව දීර්ඝ දේශනාවක් කිහිපයක් තියෙනවා දේශනා කරන්න. අද මම මේ දේශනා කරේ 16 වෙනි දේශනාව. මේ අසුමා ශ්‍රාවකින් වහන්සේලා තව පින්වත්නි බොහෝමයක් වැඩි වෙන වහන්සේලාගේ ගුණ දේශනා කරන්න. ඉතින් මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රන් වහන්සේලාගේ ගුණ දේශනාවන් ශ්‍රවණය කරපු සත්පුරුෂ මිනිසුන් වගේම වැඩිහිට උතුම් සම්මාදිට්ඨික දෙවියන්ගේ පින් අනුමෝදන්ව ඔබට මේ උතුම් බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට
පිණිස මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේ අසුමහා ශ්‍රාවකයන් වහන්සේගේ ගුණයෙන් නිමාඩපත් කරනවා. අපි මෙතෙන් නැතත් පටන් උතුම් සම්බුද්ධ වන්දනාව හා ඒකාත්මක වෙනවා.